ඔන්න දුවේ පුතේ ඉස්සර ඈත අතීතේ කැලාවකට ලොකු නියඟයක් ඇති වුණා. නියඟය නිසා ලස්සනට තිබුණ කැලාව කාන්තාරයක් වගේ වුණා. ඒ කැලෑවේ තිනුන විල් හිදිලා ගිහින් ඒ වගේ හිටියේ මාළුවෝ ඔක්කොම මැරුණා. කැලේ ඉන්න සත්තුන්ට වතුරත් නැති වුණා. කැලෑවේ හිටිය මෝ, ඌරෝ, ගෝන්නු, අලියැත්තු වගේ සත්තු විතරක්ම නෙවෙයි. කුරුල්ලෝ පවා වතුර හොයාගෙන මේ අත ගියා. ඒත් කාටවත්ම වතුර හොයාගන්න බැරි වුණා. දුවේ පුතේ ඒත් මේ කැලෑවේ හිටියා නුවණක්කාර කළුම කළු කපුටුහාමි කෙනෙක්. එයත් වතුර හොයාගෙන මේ අත ගියා. ඒත් වතුර නම් ලැබුණේ නැහැ. කපුටුහාමි වතුර හොයාගෙන පියාඹල ඇවිත් අත්තක්කුඩ වහලා ඉන්නවා. වතුර තිබහ නිවා ගන්න වතුර නැතිව හරීම අසරණ වෙලා ඉන්නේ. කපුටුහාමිට හොදටම මහන්සි. මෙහෙම ඉඳලා බෑ කොහොම හරි වතුර හොයා ගන්න ඕනේ කියලා හිතලා කපුටුහාමි ආයෙත් පියාඹන්න පටන් ගත්තා. කපුටුහාමි උඩින් පියාඹලා යනවා. එයාට පහලින් එයා ඉන්න කැලේ වේලිලා ගිහින් තියෙනවා පේනවා. මොනා කරන්නද? ලොකු නියඟයක්නේ. මෙහෙම පියාඹලා ඇවිත් කන්දක් පහු කරලා ගිහින් ලස්සන ගමකට ඇතුල් වුණා. ලස්සන ගමක් කපුටුහාමි හිතුවා. එයා ආශාවෙන් දිගටම පියාඹගෙන යනවා. ගෙවල් උඩින් හයියෙන්ම පියාඹගෙන යනවා. ගමනම් මාරම ලස්සනයි කපුටුහාමිට හිතුණා. ඉතින් මේ කපුටුහාමිගේ වතුර තිබහ තාම සින්දුනේ නැහැ. කපුටුහාමි දිගටම වතුර හොයනවා. වතුර හොයාගෙන කපුටුහාමි ගම උඩින් පියාඹනවා. කපුටුහාමි පියාඹල එවිත් ගසක අත්තක වැහුවා. දැන් අත්තේ ඉඳගෙන විමසිල්ලෙන් වටපිට බලනවා. මෙහෙම වටපිට බලබලා ඉන්නකොට ගෙදරක මිදුලේ කලයක් තියෙනවා කපුටුහාමි දැක්කා. කපුටුහාමි ඉක්මනින් පියාඹලා කලේ ළඟට ගියා. කලේ ළඟට ආව කපුටුහාමි කලේට නැගලා කලේ යටල වතුර තියෙනවදයි බැලුවා. අනේ කලේ පතුලෙම වතුර ටිකක් තියෙනවා පේනවා. ඒත් කපුටුහාමිට වතුර බොන්න විදිහක් නැහැ. වතුර තියෙන්නේ කලේ පතුලෙම නිසා. බැරි වෙලා හරි කලේ ඇතුළට රිංගුවොත් Taman තවත් අමාරුවක වැටෙනවනේ. අයියෝ වතුර තියෙන්නේ කලේ පතුලෙමනේ. කොහොමද මන් දැන් වතුර බීලා තිබහ නිවා ගන්නෙ? කපුටුහාමි දිග්ගටම කල්පනා කළා. ඔන්න එතකොටම නුවණක්කාර කපුටුහාමිට හොද අදහසක් පහළ වුණා. අද මං මේ කලේ වතුර බොනවමයි කපුටුහාමි හිතාගත්තා. කපුටුහාමි කලේ තිබුණ තැනින් පියාඹලා ගිහින් පොඩි ගල් තියෙන තැනකට ආවා. කපුටුහාමි මොනාද මේ කරන්නේ හඩන්නේ? ගල් තිබුණ තැනින් පොඩි ගල් කැටයක් හොටින් ගත්තා. මෙන්න ආයෙත් ගල හොටින් අරන් කපුටුහාමි පියාඹනවා. මොනවද මේ කරන්න හදන්නේ? කපුටුහාමි ගලත් අරන් පියාඹලා වතුර තිබුණ කලේ ළඟට ඇවිත් ගෙනාපු ගල කලේ ඇතුළට දැම්මා. කපුටුහාමි ගාව මොකක් හරි හොද සැලසුමක් තියෙනවා වගේ. ඉතින් කපුටුහාමි දිගටම ගල් ගැටගෙන විත් කලේට දාන්න පටන් ගත්තා. මහන්සි නොබලාම කපුටුහාමි දිගටම ගල් ගැටගෙන විත් කලේට දානවා. දුවේ පුතේ ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන්ද කපුටුහාමි ඇයි මේ කලේට මෙච්චර ගල් කැටගෙනවිත් දාන්නේ කියලා? දුවල පුතාලා විමසිල්ලෙන් බලාගෙන ඉන්න කපුටුහාමි කරන දේ ගැන. ඔන්න දැන් තමයි කපුටුහාමිගේ නුවණ පේන්නේ. ගල් කැටගෙනවිත් කලේ පිරෙන්නම දාලා කපුටුහාමි කලේ පතුලේ තිබුණ වතුර උඩට ගන්න සමත් වුණා. කොහොමද කපුටුහාමිගේ නුවණ? කපුටුහාමිටත් ගොඩාක් සතුටුයි. වතුර තිබහ වැඩි නිසා ගොඩාක් වතුර බීලා තිබහ නිවාගත්තා. වතුර බීලා තිබහ නිවාගත්ත කපුටුහාමි ගොඩාක් සතුටින් පියාඹලා
ආපහු කැලේට යන්න ගියා.